theoretical draws වල ඔයගොල්ලෝ ගොඩක්ම එන පොසිෂන් එකක් තමයි මෙන්න මේක. හරිද? එතකොට theoretical draws කියන්නේ ගේම් එක ඔයගොල්ලෝ මේ වගේ පොසිෂන් එක හදාගත්තොත් ඒ ගේම් එක draw ආයෝ ඒක ඔයගොල්ලෝ හරියට ගේම් එක ගත්තොත් ගේම් එක draw. opponent කොච්චර try කරත් වැඩක් නැහැ ගේම් එක draw. හරිද? එතකොට එක පොසිෂන් එකක් තමයි මෙන්න මේක. හරිද? මේක ගොඩාක් එන පොසිෂන් එකක් ගොඩාක් common පොසිෂන් එකක් ඔයගොල්ලන්ට එන. හරිනේ? මේකේ මේ ගේම් එක draw. හරිද? ඔයගොල්ලෝ මේක දන්නවනම් හොඳයි. මේකේ මේ ඉන්න රුක් පෝන් කෙනෙක්. එතකොට රුක් පෝන් කෙනෙක් ඉන්නවා නම් ආයේ බිෂොප් කෙනෙක් ඉන්නවා නම් ගේම් එක දැන් මේ බිෂොප් නැති වුණොත් කොහොමද ඔයගොල්ලෝ draw කියලා දන්නවනේ. බිෂොප් නැති වුණොත් අර කින් පෝන් vs කින් එන් ගේම් එකක් තියෙන්නේ. එතකොට අර කී ස්ක්වෙයර් සම්බන්ධ වුණාම ගේම් එක draw. හරිනේ? දැන් අපි නිකන් හිතමුකෝ ඔයගොල්ලෝ බිෂොප් නැහැ කියලා. මේ බිෂොප් ගේම් එකේ නැහැ කියලා ගමුකෝ. එතකොට මොනවද? මේවනේ කී ස්ක්වෙයර්ස් ටික. එතකොට කොහොමද බ්ලැක් කී ස්ක්වෙයර්ස් වල ඉන්නේ ගේම් එක draw. කින් පෝන් vs කින් එන් ගේම් එක draw. හැබැයි උතන ඔයගොල්ලන්ට බිෂොප් කෙනෙක් ඉන්නවා. බිෂොප් මේ විදිය ගේම් එකක් ඔයගොල්ලෝ දිනන්න නම් අනිවාර්යයෙන් මේ ප්‍රොමෝෂන් ස්ක්වයර් එකේ පාට බිෂොප් කෙනෙක් හිටියොත් විතරයි ගේම් එක දිනන්න පුළුවන්. නැත්නම් draw. එතකොට මේ ප්‍රොමෝෂන් ස්ක්වයර් එක ඩාර්ක් ස්ක්වයර් එකක්. හැබැයි අපිට ඉන්නේ ලයිට් ස්ක්වයර් බිෂොප් කෙනෙක්. එතකොට මේ ගේම් එක draw. හැබැයි මේ පොසිෂන් එකේම මේ බිෂොප් එක කළු කොටුවේ හිටියොත් මෙන්න මේ වගේ පොසිෂන් එකක් තිබ්බොත් වයිට් ගේම් එක දිනුවා. හරිද? බිෂොප් ඉන්න කෙනා ගේම් එක දිනුවා. ඒකට හේතුවක් තියෙනවා. මොකද මේ අන්තිම කොටුවේ එකක් තියෙන්නේ. හරිද? ඕක ඕනනම් ඇදගෙන යන්න. හරිද? check මෙතෙන්ට ආවා check. ඊට පස්සේ ගේම් එක දිනුවා. ඕක ලයිට් ස්ක්වයර් හිටියොත් බිෂොප් එක මේ කොටුවේ හිටියොත් බිෂොප් එක ඔය ගේම් එක draw. ඕක තමයි එතකොට theoretical draw position ඔයගොල්ලෝ දැනගන්න ඕන පළවෙනි එක. හරිද? එතකොට මේ positions ඔයගොල්ලන්ට ගොඩක් වටිනවා ගේම්ස් වල මතක තියාගෙන ඉන්න එක. මතක තියාගන්න කියන්නේ නිකන් ඔළුවේ idea එකක් තියෙන්න ඕනේ මොකද්ද position එක කියලා. එතකොට මේකේ ඕනනම් ගේම් එක පොඩ්ඩක් ඇදගෙන යන්න ප්‍රශ්නයක් නැහැ. මේ ඇදගෙන ගියා කියලා ලොකු දෙයක් නැහැ ගේම් එක draw කරනවා. එතන black ට තියෙන්නේ ඔය e squares වලලා ඉන්න. හරිද? දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති ප්‍රශ්නේ මේ ස්ක්වයර් එක ඩිෆෙන්ඩ් කරන්න බිෂොප් කෙනෙක් නැහැ. දැන් මෙයාට මේ බිෂොප් ඉන්නේ. අපි චෙක් කරා. මෙතෙන්ට ගියා. ආයි ස්ටේල්මේට් බිෂොප් බේර ගන්න පුළුවන්. ආයි කින් එක. හරිනේ? කිසිම විදියකට මේ ගේම් එක දිනන්න විදියක් නැහැ. ඔයගොල්ලෝ ගෙදෙද්දී ඕන නැහැ ඇදලා බලන්න. හරිනේ? එතකොට theoretical draw position කියන්නේ ඔන්න ඔය විදිය position. හරිනේ? ඔය විදිය position ඒ විදිය position ටිකක් තියෙනවා. මම ඒ ටික ඔයගොල්ලන්ට group එකට දානවා. පොඩ්ඩක් බලලා තියාගන්න. ඊළඟ සතිය අපි ඒ position එකකින් එක කතා කරමු. හරිනේ? මේක තමයි position එක ඔයගොල්ලන්ගේ white to play. හරිද? white to play ඔයගොල්ලන්ට තේරෙයි theoretical draw position දැනගෙන ඉන්න එක. දැන් ඔයගොල්ලෝ white to play කියන්නේ ඔයගොල්ලන්ට පේන ඇති white pawn ලා දෙකක් down. එතකොට කොහොමද game එක lost? opposite color bishop ලත් නෙවෙයි ඉන්නේ same color bishop ලා. එතකොට queen එක exchange වුණා කියලාත් අපිට game එක draw කරගන්න විදියක් නැහැ. මොකද same color bishop ඉන්නේ. එතකොට pawn ලා දෙකක්. හරි. මෙතන දැන් දාලා තියෙනවා එකවරම bishop a6. හරිද? මෙතන bishop a6 දාන්න පුළුවන්. හැබැයි අර ප්‍රශ්නේ තියෙන්නේ අපිට theoretical draw එකේදී මේ කවුද ඉන්නේ? queen ලා නැහැ. හරිද? එතකොට ඔයගොල්ලන්ගේ first step එක වෙන්න ඕනේ queen ලා දෙන්න board එකෙන් අයින් කරගන්න. ඊට පස්සේ තමයි අපි ඊටු ටික try කරන්න ඕනේ. direct bishop f6 බෑ. බලන්න වෙන answer එක. first move queen h8. හරි. අනිවාර්යයෙන්ම යාට queen check එක වහන්න වෙනවා. එතකොට queen cut queen king cut queen. හරිද? එතකොට first step එකේ queen exchange කරගන්න. හරි. ඊළඟට උත්තරේ හොයන්න බලන්න. ඊළඟ ටික මොකද්ද position එක? ආය අර theoretical draw position එකට යන්න ඕනේ.
කොහොමත් අපිට මේ රුක් පෝන්ල ටිකක් හැදුනොත් මේ බිෂොප් ගැන ප්‍රශ්නයක් නැහැ. මොකද අන්තිම කොටුව ඩාර්ක් ස්ක්වයර්. එතකොට මේ බිෂොප් හිටියා කියලා ගේම් එක බ්ලැක්ට දිනන්න බෑ. බිෂොප් h6 මූලික. sorry bishop a6. හරිද? bishop a6 මෙයා pawn cut a6 කරොත් අපි කිම් මෙතෙන්ට ආවට පස්සේ මේ ටිකේ අපිට කින් ඇදලා දෙන්න පුළුවන්. මොකද rook pawn ල දෙන්නෙක් ඉන්නේ කොහොමද මේ bishop එක ප්‍රොමෝෂන් යන්න බෑ. මොකද dark square bishop කෙරෙන් නෙවෙයි ඉන්නේ. එතකොට මේ පොසිෂන් එක draw. හරිද? එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා ඇති අර theoretical draw position දැනගෙන ඉන්න එකේ වටිනාකම. හරිද? ඊළඟට එයා කපන්න නැතුව හිටියොත් අපි හිතමු එයා කිම් එකක් කරා කියලා. දැන් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් අපි කපනවා. bishop cut ආය dark square bishop game එක draw.